සුබ දවසක් යාළුවනේ ඔයාලට. ඕගොල්ලෝ කුක් විත් සරත් වැඩසටහන සමග එකතු වෙලා ඉන්නේ. දැන් අද ඕගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ වම්බටු වලින් සලාදයක් හදන ආකාරය. ඒකට ගන්න දේවල් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට හොඳට පේන්න. අපි අපේ පළමු වීඩියෝෙන් අපි ඔයගොල්ලන්ට පෙන්නුවා ලුණු මිරිසක්, දෙවෙනි වීඩියෝෙන් පෙන්නුවා කොයිල වලින් හදන මෝජුවක්, තුන්වෙනි වීඩියෝ එක තමයි වම්බටු වලින් සලාදයක් හදන ආකාරය පෙන්වන්න. යාළුවනේ ඔයගොල්ලන්ට මේ වම්බටු මෝජුව හදාගන්න විදිය මම ඔයගොල්ලන්ට කියා දෙන්නම්. ඉස්සෙල්ලාම වම්බටු හීනියට ලියා බැද ගන්න ඕන. රන්වන් පාට වෙන්න පොඩක් බැද ගන්න. ඊට පස්සේ ඒකට ගන්න ඕන තක්කාලි, ලොකු ලුණු, මිරිස්, වියලි මිරිස් බැදලා ගන්න ඕන. මේකේ තියෙන විශේෂත්වය ඒකයි. වියලි මිරිස් හොඳට කළු වෙන්න බැදලා ගන්න. ඊට පස්සේ දෙහි ඕන, ලුණු ඕන, ගම්මිරිස් කුඩු ඕන. දැන් අපි ඕගොල්ලන්ට රස වම්බටු සලාදේ හදා ගන්න ආකාරය පෙන්වන්නම්. යාළුවනේ ඉස්සෙල්ලාම අපි දා ගන්න ඕන රටලුණු, ලොකු ලුණු සිහින්ව කපා ගන්න ඕන. කපාගත්තු රටලුණු ටික ඉස්සෙල්ලාම අපේ භාජනයට දා ගන්න ඕන. මෙන්න මෙහෙම. පොඩ්ඩක් හොඳ කවලම් කරගන්න යාළුවනේ. ඊට පස්සේ අපි දා ගන්න ඕන අපි හොඳින් බැදගත්තු මිරිස් කරල් ටික. ඒක හොඳට කුඩු කරලා දා ගන්න මේකට. හොඳට ඒක කුඩු වෙන්න ඕන. එතකොට තමයි ඒකේ රස එන්නේ. ඒක හොඳට කුඩු කරගත්තා. කුඩු කරගෙන හොඳට ලුණුත් එක්ක මිශ්‍ර කරන්න ඕන. මිශ්‍ර කරලා ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා කපාගත්තු අවුමිරිස් කරල් ටික. ඊට පස්සේ ආයි අපි තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලිත් හොඳට එකතු කරගත්තාට පස්සේ මේක ලස්සන පාටක් එනවා. ඊට පස්සේ අපි ඒකට අපේ ප්‍රමාණයට හරියන්න ලුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට එකතු කර ගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර දාගත්තම හොඳටම ඇති යාළුවනේ. ඊට පස්සේ ඒකත් හොඳට කවලම් කරගෙන ඊට පස්සේ අපි අන්තිමට දානවා මේකට අපි බැදගත්තු වම්බටු ටික. වම්බටු ටිකත් මේකට දැම්මා. දාලා වෙලා හොඳට කවලම් කරගන්න ඕන. හොඳ සුවඳක් එනවා. මේක හුඟක් මස් මාංශ කන්න නැති ඒගොල්ලන්ට හොඳ කෑමක්. මොකද කෑම රුචිය වැඩි වෙනවා මේකට. මෙන්න මේ විදිහට ලස්සනට හොඳට මේවා කර කවලම් කරගත්තාට පස්සේ ඊට පස්සේ මේකට අන්තිමට අපි එකතු කරනවා දෙහි. යාළුවනේ අපි අන්තිමට එකතු කරගන්නවා කපාගත්තු දෙහි ටික. මෙන්න මෙහෙම දෙහි ටික බීරි කළා. මේකේ ඇට අයින්ට කරන්න යාළුවනේ. ඇට ගත්තොත් එම් තීත්තයි. ඇට ටිකත් ඔක්කොම අයින්ට කරලා හොඳට දෙහි ටිකක් දාලා අන්න එහෙම. ඊට පස්සේ මේක අපි හොඳට කවලම් කරගන්නවා රස වැඩි වෙන්න. මෙන්න මෙහෙම කවලම් කරගත්තු ලස්සනට හදාගත්තු මේ වම්බටු සලාදේ යාළුවනේ මේ අපි හදාගත්තු වම්බටු සලාදේ මේක මෙන්න මේ විදිහට ඔබගේ යාළුවන්ට ගෙදර කට්ටියට රස බලන්න පුළුවන් හොඳට. මෙන්න මේ විදිහටයි මේක හැදුවට පස්සේ තියෙන්නේ. මගේ යාළුවා ඉන්නවා මලින්දු ලක්ෂිත. අපි වෙනදා වගේම ඔහුට පොඩ්ඩක් දෙමු රස බලන්න.
කුපි ඔකම මට කක බාවු. මලිදුත් කියනවා මේ විදියට කාලා බලන්න කියලා. බලමු. ඇත්තටම රසයි. මට මේ දවස්වල මගේ දුරකථනයේට එනවා පණිවිඩ. මොකද මගේ යාළුවෝ ඕගොල්ලෝ හිතමිතුරෝ හැමෝම මොකද මේ වගේ දෙයක් හදලා ඒගොල්ලන්ගේ ගෙදෙට්ට ඇවිල්ලා හදලා දෙන්න පුළුවන්ද කියලා. මොකද රස බලන්නේ අපි විතරක් නෙමෙයි මේකේ රස බලන්න ඕනලු ඒගොල්ලන්ට. ඒ වගේ යාළුවනේ මම තෝරාගත්තා මගේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවාගේ දැන් අලුත කසාද බැඳපු මගේ යාළුවෙක්. ඔහුගේ නෝනාට දැන් මේ දවස්වල කන්න බැරි ගතියක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මට කිව්වා මෙන්න මෙහෙම අඹ කරියක් හදලා දෙන්න පුළුවන්ද කියලා. අන්න ඒ වගේ අඹ කරියක් හදලා දෙන්න මෙතනින් අපි ඈත්ව ගිහිල්ලා වෙනම ගේකට ගිහිල්ලා හදන වීඩියෝ එකකින් හමු වෙමු. මගේ WhatsApp නම්බරය සහ දුරකථන අංකය පහළ අපේ වීඩියෝ එකකින් පේනවා. ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ගේ ගෙදෙට්ටම ඇවිල්ලා මේ වගේ දෙයක් මාලවා ඕගොල්ලන්ට රස බලන්න හොඳට හදාගන්න. එහෙමයි යාළුවනේ ඒ ප්‍රාර්ථනාව සමග අපි ඔබගෙන් සමුගන්නවා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු